මේ ජයගියට මුළු නගරෙම බයයි. මොකද මෙයා යාගේ කල්ලිය එක්කනේ නිතරම නගර වටේ යන්නේ. හැබැයි මෙයාට දවසක් නගරයට ආපු ස්කූල් ටීචර් කෙනෙක් ගැන ආදරයක් ඇති වෙනවා. ඒත් ඉතින් ප්‍රශ්න කියන්නේ නගර මිනිස්සු කියපු කතා අහලා මේ ටීචර් මෙයාට බය වෙලා ඉන්නේ. ඔන්න ඉතින් මේ තමයි ස්ප්‍රින්ග් ෆීවර් එකේ පාර්ට් 2. මම මේ කොටසේදී තව එපිසෝඩ් කීපයක් ඔයාලට අරගෙන එනවා. එහෙනම් අපි රිවිව් එකට යමු. කලින් පාර්ට් එකේදී මතකයිනේ මේ ටීචර්ට ජේගියු එක්ක එකම රූම් එකේ නිදා ගන්න ඕන විදිය. මොකද ඉතින් හොටෙල් එකේ ඉතුරු වෙලා තිබුණේ මේ රූම් එක විතරයි. කොහොම හරි ටික වෙලාවක් ගියාම ජේගියු මෙයාගේ දිහා බලලා කියනවා ගොඩක් ලස්සනයි. හරියට තරුවක් වගේ දිලිසෙනවා. මේක අහපු ගමන් යුන්බොම් හිතනවා මේ මහරෑ මේ යෝධයා මට කරදර කරන්න හදනවද කියලා. මොකද ඉස්කෝලේ අනිත් ටීචර්ස්ලා කිව්ව දේවල් වලට අනුව මේ ඉන්නේ ඕනම කැත වැඩක් කරන මැරෙක්නේ. හැබැයි ජේගියු ආපහු කියනවා සෝල් ගොඩක් හොඳයි නේද? හැමතැනම ලස්සන දේවල් තියෙනවා. ඔන්න මේක ඇහුවම තමයි යුන්බොම්ට තේරුම් යන්නේ මෙයා කියපු දේ. මෙයා ජනේල දිහා බලාගෙන සෝල් නගරේ ලස්සන ගැන තමයි මෙහෙම කියලා තියෙන්නේ. යුන්බොමුත් කියන දේ හරියට අහගෙන ඉන්නේ නැතුව තමයි මෙහෙම බොරුවට බය වෙලා තියෙන්නේ. කොහොම හරි ඊළඟ දවසේ මෙයාලා ආපහු එයාලා ඉන්න නගරයට එනවා. ඒත් මේ වෙනකොට මේ නගරේ ස්කූල් ටීචර්ස්ලා ලොකු වැඩක් පටන් අරන්. මෙයාලා හැමෝම ටයිකොන්ඩෝ ඉගෙන ගන්න තමයි හදන්නේ. මොකද මෙයාලටත් දැන් හැමදාම බයේ හැංගිලා ඉඳලා ඇත්ති වෙලා. ඒත් ඉතින් මේ නහින දෙහින කාලේ ඉන්න අයට පුළුවන්ද සටන් ක්‍රමයක් ඉගෙන ගන්න? අන්තිමට එක සර් කෙනෙක්ට ලොකු ඇක්සිඩන්ට් එකකුත් වෙනවා මේවා පුරුදු වෙන්න ගිහින්. මෙයාලට මෙහෙම ඇක්සිඩන්ට් එකක් වුණාට කමක් නෑ කියමුකෝ. කොහොමද දැන් මෙයාලට වයසයිනේ. ඒත් මෙයාලා යුන්බොම් ටීචර්ට කියන ඕපාදූප නිසා අර තරුණ ජේගියුගේ ආදර ජීවිතයට තමයි ප්‍රශ්න එන්නේ. දැන් ඊළඟ දවසේම යුන්බොම් ටීචර් ස්කූල් එකට ආවම මෙතන ඉන්න මිස් කෙනෙක් යුන්බොම්ට කියනවා ජේගියුගේ තවත් වැඩක්. මෙයාලා කියන විදියට ජේගියු කියන්නේ හන්ගියල්ගේ මාමා නෙවෙයිලු. එයාගේ තාතලු. මේ මිස් එක දවසක් දැකලා තියෙනවා ජේගියු ලස්සන ගෑනු කෙනෙක්ට බනින විදිය. හැබැයි ඒ ගෑනු කෙනා දිග්ගටම ළමයෙක් ගැන කියලා ජේගියු ගාවට වෙලා අඬපු එක තමයි කරලා තියෙන්නේ. යුන්බොම්ට මේ ටීචර් මේ කාරණේ කිව්වම තව ටීචර් කෙනෙක් මැද්දට පැනලා කියනවා ජේගියු කියන්නේ ලස්සන ගෑනු ළමයි රවට්ටන જાතිය කෙනෙක් වෙන්න ඕනේ කියලා. මෙයා ජේගියු ගැන කතා කරන දේවල් අහන් හිටපු යුන්බොම්ටත් මතක් වෙනවා. කලින් දවසේ රෑ ජේගියුගේ ෆෝන් එකට ගෑනු කෙනෙක්ගෙන් කෝල් එකක් ආපු විදිය. ඔන්න දැන් නම් මෙයාටත් හොඳටම ෂුවර් ජේගියු කියන්නේ ගොඩක් දරුණු කැත වැඩ කරන කෙනෙක් කියලා. ඉතින් අන්තිමට මෙයා හවස ගෙදර යන ගමන් හිතන්නේ ජේගියුගේ පුතා ගැන. මොකද ජේගියු හැම වෙලාවෙම අනිත් අයට කියන්නේ එයා හන්ගියල්ගේ මාමා කියලානේ. ඒත් යුන්බොම්ට දැනගන්න ඕනේ ජේගියු මෙහෙම බොරු කියන්නේ ඇයි කියලා. ඉතින් මෙයා ජේගියු ගැන හිත යන හින්දාමද වන්දා මෙයා යන පාරෙම හොල්මනක් වගේ ජේගියු හිටගෙන ඉන්නවා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් මෙයා එකපාරටම මෙතන කාණුවක් වහලා තියෙන යකඩ කම්බි ටික දෙපැත්තට නවන්න ගන්නවා මහා හයියෙන් මෙරිහන් දීගෙන. අනිත් එක දැන් හොඳටම වහිනවා. ඒත් මේ යෝධයා මෙතනට වෙලා යකඩ කම්බි ටිකක් අල්ලන් දඟලනවා. මෙයා කරන දේ දැකලා පාඩුවේ යන්න හැදුවත් අන්තිමට යුන්බොමුත් මෙයා ගාවට ගිහින් ඔළුව දාලා බලනවා මෙයා මොනවද කරන්න කියලා. ඇත්තටම කිව්වොත් මේ කාණුවේ බලු පැටියෙක් හිර වෙලා. ඒක නිසා ජේගියු මේ බලු පැටියව බේර ගන්න ඕනකමට තමා මේ යකඩ කූරු ටික නවලා තියන්නේ. මෙයාටත් මාරම හයියක් තියන්නේ. කොහොම හරි ජේගියු මේ යකඩ කූරු ටික ඈත් කරලා මේ බලු පැටියවත් අරගෙන යුන්බොම් එක්ක එකතු වෙලා මේ සතාව අරගෙන යනවා බෙහෙත් කරන්න. හැබැයි මෙයා යන්නේ එයාගේ ටී-ෂර්ට් එකෙන් මේ පොඩි බලු පැටියව ඔතාගෙන. ඒත් මෙයා දන්නේ නැතුව ඇති දැන් මෙයාගේ දිහා ගෑනු ළමයි වශී වෙලා බලන් ඉන්නවා කියලා. හැබැයි ඉතින් අන්තිමට යුන්බොම් කෑ ගහන නිසාම මෙයාට ආපහු ෂර්ට් එක ඇඳ ගන්න වෙනවා. දැන් යුන්බොම්ට ඕන වෙලා තියෙන්නේ මෙයා ගැන ඇතිවෙන හැඟීම් වලින් බේරෙන්න. මොකද අනිත් අය කියපු විදියට මේ ජේගියු කියන්නේ මැරෙක්. ඒ වගේම ගෑනු ළමයි රවට්ටන කෙනෙක්. ඒක නිසා යුන්බොම්ට අනුව නම් මෙයාගෙන් ඈත් වෙන එක තමයි හොඳම විසඳුම. ඒක නිසාම යුන්බොම් මෙයාට කියනවා ඊළඟ දවසේ රෑ කෑමකට යමු කියලා. මේ ගෑවුවම ජේගියු නම් ඉන්නේ හැපි එකේ. මොකද යුන්බොම් ඉස්කෝලේට ආපු දවසේ ඉඳන් ජේගියුට ඕනේ උනේ යුන්බොම්ව කොහොම හරි දැලේ ගන්න. ඉතින් අන්තිමට මෙයාට අවස්ථාවක් ලැබුණා. මෙහෙම අවස්ථාවක් ලැබුණු නිසාම ජේගියු මේ බලු පැටියව පශු වෛද්‍ය එකකයට බලා ගන්න දීලා ආපහු ගෙදර ගිහින් ඊළඟ දවසේ රෙඩි වෙනවා. කොහොම හරි ඊළඟ දවසත් ආවා කියමුකෝ. ඔන්න අද ජේගියු ටිකක් පිළිවෙලට රෙඩි වෙලා යනවා යුන්බොම්ව මුණ ගැහෙන්න. ඒ ජේගියු හිතපු දේ නෙවෙයි අද වෙන්නේ. මුලින්ම ජේගියු හිතුවේ යුන්බොම් යාට කැමැත්තක් තියෙන හින්දා එන්න කිව්වා කියලා. ඒත් මෙතරට ආවම තමයි ජේගියුට තේරුම් යන්නේ යුන්බොම් මෙයාට අද කෑමකට ආරාධනා කරපු හේතුව. යුන්බොම් මෙහෙම ජේගියුට කතා කරේ එයාට කලින් අමතක වෙලා තිබුණ මතකයන් ටික ආපහු ලැබුණ නිසා. මේට අවුරුදු දෙකකට කලින් යුන්බොම්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ ප්‍රශ්න නිසාම හිතේ තියෙන දුකට මෙයා හොඳටම බීලා පාර දිගේ යනවා. ඒත් මෙයාගේ දුක වැඩිකමටම මෙයා මෙහෙම යන ගමන් සුසයිඩ් කරගන්න හදනවා ලොරියකට පැනලා. හැබැයි මේ වෙලාවේදී ජේගියු
තමයි යුන්බොම්ව පැත්තකට ඇදලා අරගෙන ආව බේරගන්නේ. ඊට පස්සේ මේ ජේගියු යුන්බොම්ගේ අතින් රස කැවිල්ලක් තියලා යට කියනවා දුක හිතුනම රස කැවිල්ලක් කන්න කියලා. මෙයා මෙහෙම කියලා මෙතනින් යනවා. මෙන්න මේ සිදුවීම තමයි යුන්බොම්ට ජේගියු එක්ක ආපහු සෝල් ගියපු වෙලාවෙදි මතක් වුණේ. ඉතින් අද යුන්බොම්ට ඕන වෙලා තියෙන්නේ එයාව කලින් බේරගත්තු එකට ජේගියුට ස්තුති කරන්න. ඒ වගේම ජේගියු එක්ක තියෙන යාළුකමත් නතර කරන්න. යුන්බොම්ට ජේගියු එක්ක යාළුවෙක් විදියටවත් ඉන්න ඕන නෑ වගේ. කොහොමද ඉතින් මේ වගේ කැත වැඩ කරන මැරෙක් එක යාළුවෙක් විදියට ඉන්න ගෑනු ළමයෙක් කැමති වෙන්නේ නෑනේ. අනිත් එක යුන්බොම්ට තව හේතුවක් තියෙනවා ජේගියුගෙන් නැත් වෙන්න. ඒ හේතුව කතාවේ ඉස්සරහට තමයි අපිට බලා ගන්න වෙන්නේ. කොහොම හරි අද යුන්බොම් ජේගියුට කියන්න තියෙන හැම දෙයක්ම කියලා මෙතනින් යනවා. අනිත් එක මෙයා යන්නේ තවදුරටත් එයාට කතා කරන්නත් එපා කියලා ජේගියුට කියලා. හැබැයි ඉතින් මෙයා අද ජේගියුව එලව ගත්තට හෙට වෙනකොට ආපහු මෙයාට ජේගියු ඕන වෙනවා කිව්වට ඒක පොඩි අහම්බයක්. මෙයාගේ ගෙදර පොඩි මීමැසි කූඩුවක් තියෙනවා. අන්න ඒ මීමැසි කූඩුව අයින් කරන්න ඕන නිසා මෙයා එයාගේ ඉස්කෝලේ ඉන්න ටීචර් කෙනෙක්ට කියනවා මේ මීමැසි කූඩුව අයින් කරන්න කෙනෙක් හොයලා දෙන්න කියලා. හැබැයි යුන්බොම් මේ ටීචර්ට කෝල් එකෙන් කතා කරන දේවල් ජේගියුටත් ඇහෙනවා. කලින් මේ ටීචර්ස්ලා සටන් කලාවක් ඉගෙන ගන්න පන්තියකට ආවනේ. අන්න ඒ පන්තියට ජේගියුත් සම්බන්ධ වෙලා ඉන්නවා. අන්න ඒක නිසා තමයි යුන්බොම් මේ ටීචර් එක කතා කරන දේවල් ජේගියුට ඇහෙන්නේ. ඉතින් ඊළඟට වෙන දේ හිතා ගන්න පුළුවන්නේ. ජේගියු මේ ටීචර්ගේ මාර්ගයෙන් මීමැස්සෝ අල්ලන කෙනෙක් විදියට යනවා යුන්බොම්ගේ ගෙදරට. මෙයා මේ පාර නම් යන්නේ මුළු ඇඟම වහගෙන. ඒකම පොරවකුත් කරේ තියාගෙන. මෙයාට මේ මීමැසි කුඩුව අයින් කරන්න නම් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒත් මේ වෙලාවේදී යුන්බොම්ට ඕන වෙනවා මෙතන තියෙන පරණ ගහක් අයින් කරන්න. ඒක නිසා යුන්බොම් මෙයාගෙන් අහනවා මේ ගහ කපලා අයින් කරන්න පුළුවන්ද කියලා. ජේගියුටත් ඕන කොහොම හරි යුන්බොම්ව දැලේ දාගන්නනේ. ඉතින් ඒක නිසා යුන්බොම් කිව්ව ගමන් මෙයාත් වැඩේට කැමති වෙනවා. මෙයාට පොරව පාරවල් කීපයක් විතරයි මේ ගහට ගහන්න ඕන වෙන්නේ. ගහ කෙලින්ම ඩවුන්. හැබැයි ගහ ඩවුන් වෙන්නේ යුන්බොම්ගේ ඇඟ උඩට. ඒත් මේ වෙලාවෙදිම ජේගියු පැනලා මේ ගහ අල්ල ගන්නවා. මෙයා මෙහෙම මේ ගහ යුන්බොම්ගේ ඇඟට වැටෙන නොදී අල්ලගත්ත ගමන්ම යුන්බොම්ට තේරුම් යනවා මේ ඉන්න කෙනා ජේගියු කියලා. මොකද මේ නගරේ මේ වගේ හයියක් තියෙන වෙන කෙනෙක් නෑනේ. ඉතින් අන්තිමට ආපහු ජේගියුට වෙන්නේ මූණ නරක් කරගෙන ගෙදර යන්න. පේන විදියට දැන් නම් යුන්බොම්ට ජේගියු ඉන්න පළාතකවත් ඉන්න ඕන නෑ වගේ. හැබැයි යුන්බොම්ගේ කරුමෙට එයාට ජේගියුගෙන් බේරෙන්න වෙන්නෙත් නෑ. මොකද මේ පාර ඉස්කෝලේ තියෙන ස්පෝර්ට් මීට් එකේ යුන්බොම් අයිති වෙන සුදු කණ්ඩායමේ නායකයා වෙන ජේගියු. ස්පෝර්ට් මීට් එකේදී කණ්ඩායම් දෙකක් තියෙනවා. එකක් සුදු අනිත් එක නිල්. මේ කණ්ඩායම් දෙකට ගුරුවරුන් බෙදලා තමයි ඉන්නේ. අනිත් එක විශේෂම දේ තමයි ළමයින්ගේ දෙමව්පියන් කීප දෙනෙකුත් මේ කණ්ඩායම් වල ඉන්නවා. ඉතින් සුදු කණ්ඩායමේ තමයි හන්ගියොල් ඉන්නේ. ඒක නිසා හන්ගියොල්ගේ මාමා වෙන ජේගියු අයිති වෙන්නේ මේ කණ්ඩායමටම තමයි. ඒ වගේම කට්ටියගේ කැමැත්තෙන් මේ ජේගියු කණ්ඩායමේ නායකයා කරනවා. හැබැයි මේ වෙනකොට ජේගියුට ආදර ප්‍රතිවාදියෙකුත් ඉන්නවනේ. ඒ තමයි ඒජුන්. මෙයා සේජින්ගේ අයියා. කලින් පාර්ට් එකේදී ඔයාලට මෙයාව මුණ ගැහුණු විදිය මතක ඇතිනේ. දැන් මෙයා සේජින් වෙනුවෙන් නිල් කණ්ඩායමට බැඳීලා ඒ කණ්ඩායමේ නායකයා වෙනවා. ඔයාලට මතකද මම කලින් කිව්වා යුන්බොම් ගෙදර අය එක්ක තරහ වෙලා ආවා කියලා. ඉතින් මෙයා ගෙදරින් ආපු නිසා යුන්බොම්ගේ ගෙදර අය මේ යේජුන්ට තමයි යුන්බොම්ව හොයන වැඩේ බාර දීලා තියෙන්නේ. හැබැයි මෙයා මේ වැඩේ බාර ගන්න තවත් එක හේතුවක් තමයි මෙයා යුන්බොම්ට කැමැත්තෙන් ඉන්න එක. මෙයාටත් ඕන කොහොම හරි යුන්බොම්ව දැලෙදා ගන්න. ඉතින් මෙයාලා දෙන්නම එයාලගේ කණ්ඩායම් දිනවන්න වැඩ කරන අතරේදී හන්ගියොල්ට දැන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. වැඩේ කියන්නේ මේ ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි එයාගේ මාමා සුදු කණ්ඩායමේ ලීඩර් වුණ එක. මං ඔයාලට කලින් කිව්වනේ සේජින් කියන ගර්ල්ට මේ හන්ගියොල් කැමැත්තෙන් ඉන්නවා කියලා. ඉතින් ඒක නිසාම මේ හන්ගියොල්ට ඕන වෙනවා සේජින්ගේ කණ්ඩායමට ස්පෝර්ට් මීට් එක දිනන්න අවස්ථාවක් හදලා දෙන්න. හැබැයි එයාගේ මාමා සුදු කණ්ඩායමේ නායකයා වුණාම නිල් කණ්ඩායමට මේ ස්පෝර්ට් මීට් එක දිනන්න කිසිම chance එකක් නැහැ. අන්න ඒක තමයි හන්ගියොල්ට දැන් ඇති වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් සේජින්ව සතුටු කරන්න නම් එයාගේ නිල් කණ්ඩායම දිනන්න ඕනනේ. ඒක නිසා හන්ගියොල් හිමීට ගිහින් එයාගේ මාමගෙන් ඉල්ලනවා නිල් කණ්ඩායමට දිනන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා. මෙච්චර කාලයකට හන්ගියොල් එයාගේ මාමා කියපු දෙයකට පිටින් ගිහිල්ලා නැහැ. ඒක නිසා ඉතින් මේ පාර ජේගියු හන්ගියොල් ඉල්ලපු දව් කරනවා. ඒත් මාරම වැඩේ කියන්නේ ස්පෝර්ට් මීට් එක දවසේ ජේගියු හිතපු නැති දෙයක් වෙන එක. අද ස්පෝර්ට් මීට් එක තිබුණට ජේගියු කිසිම තරගයකට ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද මෙයා හන්ගියොල්ට පොරොන්දු වෙලා ඉන්නේ නිල් කණ්ඩායමට දිනන්න අවස්ථාවක් හදලා දෙනවා කියලානේ. හැබැයි ජේගියු පැත්තකට වෙලා ඉන්නකොට එයාව දකින්නවත් කැමති නැති යුන්බොම් ඇවිල්ලා ජේගියුට කියනවා මම නිසා ඔයාට කණ්ඩායම අතරින්න බෑ. මම දන්නවා. ඔයා මම ඉන්න හින්දා කණ්ඩායමට එන්න නැතුව ඉන්නවා කියලා. ඒත් කණ්ඩායමේ අනිත් අය ගැන හිතන්න ඕනේ. එයාලා ගොඩක් ආසාවෙන් ඉන්න මේ තරඟාවලිය දිනන්න. යුන්බොම් කියපු මේ කතාව අහලා දැන් ජේගියු තුෂ්ණිම්බූත වෙලා ඉන්නේ. මොකද මෙයාගේ ස්වභාවය එක දවසකින් වෙනස් වෙලානේ. ඒත් ජේගියු කියන්නේ පොරොන්දුවක් වුණාම කඩ කරන්නේ නැති කෙනෙක්. ඒක නිසා යුන්බොම් මොනවා කිව්වත් මෙයා නම් අද ස්පෝර්ට් මීට් එකට යන්නේ නැහැ.
අන්තිමට වැඩේ හරියන්නේ නෑ කියලා තේරුණ නිසා යුන්බොම් මෙයාට කියනවා මේ ස්පෝර්ට් මීට් එක දින්නොත් මම ඔයාට දැනගන්න ඕන කරන හැමදේම කියන්නම් කියලා. යුන්බොම් Tamanට අකමැතියයි කියලා ජේගියුට දැනගන්න ඕනේ වුණානේ. ජේගියු කියන්නේ පොරොන්දු කඩන කෙනෙක් නෙවෙයි. ඒක නිසා මෙයා ආපහු යුන්බොම්ට කියන්නේ ස්පෝර්ට් මීට් එකට එන්නේ නෑ කියලා. ඉතින් බැරිම තැන යුන්බොම් බිම වැටිලා ජේගියුගෙන් පොඩි එකෙක් වගේ ඉල්ලනවා ස්පෝර්ට් මීට් එකට එන්න කියලා. හැබැයි ජේගියුගේ තීරණය නම් වෙනස් වෙන්නෙම නෑ. අන්තිමට ඉතින් යුන්බොම්ට හිස් අතින් ආපහු යන්න තමයි වෙන්නේ. ඒත් ස්පෝර්ට් මීට් එක ආපහු පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි නිල් කණ්ඩායමේ ළමයි ටිකක් බය වෙලා කෑ ගහනවා. මෙයා කෑ ගහනවත් එක්කම හැමෝම බලනවා මෙයා කෑ ගහන්නේ මොන දෙයකටද කියලා. ඔන්න එතකොට තමයි හැමෝම දකින්නේ ජේගියු එයාගේ සුදු ෂර්ට් එකත් ඇඳගෙන සුදු කණ්ඩායම වෙනුවෙන් තරඟ කරන්න එන විදිය. ඉතින් මෙයාට තියෙන හයියත් එක මේ ස්පෝර්ට් මීට් එක දිනන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක නිසා අන්තිමට මේ අවුරුද්ද ස්පෝර්ට් මීට් එක දිනන්නේ මේ සුදු කණ්ඩායම. ඔන්න යුන්බොම්ට ඕන විදියට ස්පෝර්ට් මීට් එක නම් දින්න කියමු. හැබැයි යුන්බොම්ට ජේගියුව මගාරින්න උනේ හේතුව කියන්නේ ටිකක් ලැජ්ජයි වගේ. කොහොම හරි ඉතින් යුන්බොම් ජේගියු හම්බ වෙලා යට කියනවා. ජේගියුගෙන් නැත් වෙලා ඉන්න හේතුව මෙයා කියන විදියට යුන්බොම් එයාටම පොරොන්දුවක් වෙලා තියෙනවා කිසිම දවසක Taman උගන්නන ඉස්කෝලේ ළමයෙක්ගේ පවුල කෙනෙක්ට ආදරය කරන්නේ නැහැ කියලා. මෙයා මෙහෙම පොරොන්දුවක් Tamanටම දීලා තියෙන්නේ සෝල්ව් වෙලා උන ප්‍රශ්නයක් නිසා. මේ ප්‍රශ්න නිසාමයි මෙයාට ගෙදර අය එක්කත් රණ්ඩු වෙලා මෙහෙ එන්න උනේ. ඒත් ඉතින් ජේගියු කියන්නේ අමුතු කෙනෙක්නේ. දැන් යුන්බොම් මෙහෙම කිව්ව ගමන් ජේගියු පැනලා කියනවා හරි මං අවුරුදු දෙකක් බලාගෙන ඉන්නම්. එතකොට හන්ගියල් ඉස්කෝලේ ගිහින් ඉවරයිනේ. අනිත් එක තව ටික දවසයිනේ තියෙන්නේ. ඕන්නම් දවස් 720ක් ඇති. පැයවලින් නම් පැය 14880ට වඩා පොඩ්ඩක් වැඩියෙන් ඇති. ඔය දවස් ටික ගෙවනකම් මං ඔයා දිහා බලන්නෙවත් නෑ. ඔයාට කරදර කරන්නෙත් නෑ. මම විශ්වාස කරන්න. මේ මෝඩ ජේගියු මෙහෙම කියලා මෙතනින් යනවා. මෙයාත් හරි අමුතු කතා කියන්නේ. කොහොම හරි යුන්බොම් එනකම් බලාගෙන ඉන්නවා කියපු මිනිහා පහුවදාම වෙනත් ගෑනු කෙනෙක් එක්ක අතින් අල්ලගෙන කෝපි එකක් බොනවා. ඒ මදිවට ජේගියු කරන මේ දේ පාරේ ගියපු යුන්බොමුත් දකිනවා. යුන්බොම් විතරක් දැක්කනම් කමක් නෑ කියමුකෝ. එයා එක්ක ආපු අනිත් ටීචර්ස්ලත් මේක දකිනවා. ඉතින් මේ ටීචර්ස්ලා මේ සිද්ධිය දැක්කම එයාලා කතා වෙනවා ජේගියු ලස්සන ගැළු ළමයි දැලේ දාගෙන විනෝද වෙන විදිය ගැන. හැබැයි දැන් යුන්බොම්ට නම් ටිකක් ඊරිසියයි වගේ. මොකද ඊයේ Taman වෙනුවෙන් අවුරුදු දෙකක් බලාගෙන ඉන්නවා කියපු මිනිහා අද වෙනකොට තව ගෑනු කෙනෙක් එක්ක කෝපි බොනවා. ඒ මදිවට මෙතන ඉන්න ටීචර්ස්ලා මේ ගෑනු කෙනාගේ ලස්සන වර්ණනා කරනවා. මේක නිසා ඊරිසියාව රතු කට්ට පැන්න යුන්බොම් මෙතන හිටපු අනිත් අයටත් බැනලා ආපහු ගෙදර යනවා ගොඩක් තරහින්. දැන් නම් යුන්බොම්ට හොඳටම තරහ ගිහින් තියන්නේ. ඒ වගේම අනිත් ටීචර්ස්ලා ජේගියු එක්ක හිටපු ගෑනු කෙනා ගොඩක් ලස්සනයි කියලාත් කිව්වනේ. අන්න ඒකට ඊරිසියා හිතුන නිසාමද මන්දා ඊළඟ දවසේ වෙනකොට යුන්බොම්ගේ සුපුරුදු ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් මෙයා වෙනදා දින කළු පාට ඇඳුම් වලින් වෙනස් වෙලා කට්ටිය අතර කැපී පේන විදියට ලස්සනට රෙඩි වෙලා අද ඉස්කෝලේට යනවා. මෙයාගේ ලස්සනට ඉස්කෝලේ ඇතුළට යන්නත් කලින් ළමයි මෙයාව වට කරගෙන ඉවරයි. ඔය අතර ජේගියු වෙනවා හන්ගියල්ව ඉස්කෝලේට දාන්න. හැබැයි මෙයාලා එනකොට මෙතන ළමයි ගොඩක් වට වෙලා ලොකු කලබලයක්. ඉතින් මේ කලබලේ මොකක්ද කියලා බලා ගන්න ඕන නිසා මෙයාලා දෙන්නත් මෙතනට ගිහින් ඔළුව දාලා බලනවා. ඒ ජේගියු මෙතනට ආව විතරයි එයා දකින්නේ වෙනද දැකපු යුන්බොම්ව නෙවෙයි. එයාට හිතා ගන්නවත් බැරි තරම් ලස්සන කෙනෙක්. යුන්බොම්ගේ ලස්සන වැඩිකමට දැන් ජේගියුගේ පපුවත් වේගයෙන් ගැහෙනවා. ඉතින් ඊළඟට මොනව වෙයිද? දැන් යුන්බොම් ඊයේ මෙයා එක්ක හිටපු ගෑනු කෙනා ගැන විස්තර ඇහුවොත් මෙයා මොන වගේ බොරුවක් යුන්බොම්ට කියයිද? අපිට අනිත් පාර්ට් එකෙන් තමයි ඒක දැනගන්න වෙන්නේ. එහෙනම් අපි පාර්ට් 3 වලින් හම්බ වෙමු.